උන්නම්මේ මට එහෙමනම් අඬ ගහන්න එපා හෙට උදේට පිට්ටනියට යන්න අන්නාසි විකුණන්න. වැස්ස නම් කෙටි කතාවේ ආරම්භයයි ඒ. රචකයා බුද්ධදාස ගලප්පත්ති. වැස්ස චමත්කාර ජනක අත්දැකීමක්. කවි හැඟුම් පුබුදන ශක්තියක් වැස්සෙහි හැංගිලා තියෙනවා. ඒ සැඟවුණු ශක්තිය ප්‍රතිභා ශක්තියෙන් යුතු රචකයන්ගේ සිත්හි නිර්මාණයක් රෝපණය කරනවා. වැස්ස අපගේ සිත් ප්‍රබෝධයට පත් කරනවා. මේ ඇත්තක්මද? අනේ පුතේ අමංකෝ හෙට උදේට විතරක්වත් පළවෙනි දවසේ මට මේ ටික පිළිවෙලක් කරගන්න කල් ටිකක් හිටපන්කෝ. ඔය අවුරුදු කීයකට පස්සේද ඉන්දියා ටීම් එකේ එන්නේ? මේ දවස් පහේ හරි හමන් වෙනදාමක් ගත්තොත් ඔබට යකට අවුරුද්දට ඇඳුම් ගන්නවත් පුළුවන්නේ. ඒ අම්මාගේ ඇඬිල්ල. ඕන්න අම්මේ ලබන සිකුරාදා අපේ පන්තිවල ළමයි ගමනක් එක්ක යනවා කිව්වා මහනුවරට. ඒ ආරංචියක්. ආරංචිය ගෙනාවේ කමලා. කීයක් විතර යනවද? අම්මගේ ප්‍රශ්නය. උත්තරය ඇය ළඟයි. හෙට ක්‍රිකට් මැච් එක. කමලා, අම්බාච්චාරු, සිගරට්, ගිනි පෙට්ටි, මාළුපන් අම්මා රාත්‍රී පුරා ඒ බලාපොරොත්තුත් සමගයි. උදෑසන අම්මාගේ ඒ බලාපොරොත්තු වලට කුමක්ද සිද්ධ වුනේ? අහස කෙළවර මෝදු වෙමින් පැවති කළු වලාකුළ දුටු සැනින් නැගේ හිත තුල අඳුරු වලාවක් ඇදී ගොස් අහස උසට ගොඩනැගූ පැතුම් මාලිගා සසලූ වාසේ හැඟිනි. අහස ගුගුරවමින් ඇදහැළුණු වර්ෂාව නිසා ගලා එමින් තිබූ මඩ වතුරෙන් තමන්ගේ කරන්නට තිබූ සීමාව යට වී තිබෙනු කුසුමලතා දුටුවාය. අම්මා හොඳටම තෙමිලා. ගෙදරට ආ කුසුමලතා දියණියගේ වදන් සමග තම සුන්නෝ බලාපොරොත්තු දිය කර හරින්නට නොසිතුවාය. රෑටවත් පෑවුවොත් හෙට දවල් වෙලා හරි මැච් එක පටන් ගනීවි. කුසුමලතාට හෙට දවසක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා. එහෙත් දියණියව උදෑසන දකින්නේ අම්මාගේ බලාපොරොත්තුවත් සෝදාගෙන කානුව පිරි උතුරන්නට ආසන්නව ඇති බවයි. ඇයි ළමයෝ යන්න ඇති ඉස්කෝලේ? නෑ අම්මේ අද මං ගෙදර නවතිනවා. වැස්ස වැඩි වුණොත් එහෙම මේ බඩු ටික අස්පස් කරන්නවත් කවුරුත් නැහැනේ. එන අවුරුද්දවත් ඉස්කෝලේ විනෝද ගමන යමු මගේ දුවේ. කුසුමලතා කමලාගේ හිස පිරිමදිමින් පැවසූ වදන් වලින් කමලාගේ සිත කුඩා කැබලි වලට කැඩී බිඳී විසිරී ගියේ විදුලියක් කෙටි මැකී යන තරම් කෙටි නිමේෂයකිනි. බුද්ධදාස ගලප්පත්ති ලේඛකයා වැස්ස කෙනෙකුට යම් විටක ආශිර්වාදයක් වුවත් තවත් කෙනෙකුට වැස්ස මහා විපතක් බව හඟවන අයුරු මෙම වැස්ස කෙටි කතාවෙන් පැහැදිලි කරනවා. වැස්සේ චමත්කාරයේ විඳින රසවත් හදවතක් වැස්සේ විපත්තිකාරී බව විඳගන්නේ ජනයා කෙරෙහි වන මහත් දයාවෙන්. ඔහුට ඒ සඳහා මඟ කියා දෙන්නේ සමාජය දෙස ලේඛකයා හෙළන බැල්මයි. හොඳින් සෙවිලි කළ නිවහනද බුදිනට අහරද ඇති තැනැත්තාට වැස්ස හැඟීම් පුබුදවන මිතුරෙක් වුවත් ඒ කිසිවක් නොමැති කුසුමලතා වැනි ජීවිතයේ මහ කළු ගලක් හිස මත තබා ගමන් යන තැනැත්තන්ට වැස්ස ශාපයක් වන අයුරු මෙම කෙටි කතාවෙන් කියැවෙයි. රචකයාගේ අරමුණ වී ඇත්තේ එම පණිවිඩය සටහන් කිරීමයි. ජීවිතයේ විචිත්‍රත්වය බිඳගත හැක්කේ බුදිනට අහරද සෙවණට ගේ දොරක්ද ඇති විටයි. සමුගන්නම් ඔබෙන් හමුවෙන්න බලාපොරොත්තුවෙන් තවත් එපිසෝඩ් එකකින්. මේ ඔයාලගේ ආදරණීය YouTube නාලිකාව Bookverse by තාරු.